මේ බං මේ අවුරුද්දත් ඉවර වෙන්න නේ බයි යන්නේ. අපි මේ අවුරුද්ද පුරාම කරේ කැත වැඩනේ. අපි මිනිස්සුන්ට සමාජ සේවයක් කරමුද බං? ඔව් ඔව් බං. ඒක නම් ඇත්ත කතාව. අපිට ඕකට නමක් එපැයි බං. මේ අපි ඔකට දාමු ඉරහදතරු පවතිනතුරු සේවය කියලා. දැන් ඔබ ඉරහදතරු පවතිනතුරුම සේවය කරනවද? බැරි වෙන එකක් නෑනේ. පිස්සු දෙයක් ඕ ඔබට. මම මේ කියන්නේ අද විතරක් හැදිලා සමාජ සේවයක් කරමු කියලා. මේ අපි ඔතට දාමුද අසන්න උපකාර කියලා. ඒක නම් තුපිරිය නැගලා යනවා. ඊට වඩා හොඳයි සමූපකාර කියලා දැම්මන. කටවාන් හිතපම් බං. මේ අපි එහෙනම් ඕකට දාමු අසරණ සේවය කියලා. ඒක නම් ගැඹුරුත් වැඩිද මන්ද බං. කමන්නෑ ඒක දාමු එහෙනම්. මේ උක්කුම් අපි දෙන්න උතුරට යන්. කවදී අය සුද්දයි දකුණට යමන්. නැගෙනහිරදී හම්බෙමු. අම්මට සිරි පොල්වල්ලේ යකෝ. මේක නම් ලොකු ගානකට දුන්න හැකි. අපි නම් කලලක්වත් ගන්නේ. මේ කවුද බං අර ගෝතයිම්බල පැටියා? කරුණි මාමගේ පොඩි එකා නේ බං ඊ. ඒ කරුණ පැටියා බෑපම් බිමට. කවුද යකෝ අපේ පියාණන්ගේ නම ආමන්ත්‍රණය කරපු එක? අම්මට සිරි මයිකා බොක්ක කොහමද ඉතින්? අපි සමාජ සේවය කරනවා බං. ඔබට මොකක් හරි සේවයක් ඕන නම් කියපන්. කරලා දෙන්නම්. අම්මට සිරි බොක්ක අදේ මට මේ හොල පොල් ටික කඩාගන්න උදව් කරපන්කෝ බං. මේ බං උක්කුම් හොර පොල් කල්ලා දෙන එක සමාජ සේවයක්ද බං? ඒක නම් දන්නේ නෑ බං. කොහොම හරි අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕන. හරි එහෙනම් කල්ලා දෙන්නම්කෝ. ඔබ තමගේ කාබම් මයිකා. ඔබට ආදරේ ඈ. මේ කවදියෝ අද සියාතු ගොයියා නේ බං ඉන්නේ. අපි එයාගෙන් චුට්ටක් අහලා බලමුද උදව්වක් ඕනද කියලා. ඔව් බං අහලා බලමු. උදව්වක් ඕන නම් කරලා දෙමු. තියාතුමාමි අපි තමාද තේවයක් කරනවා. උදව්වක් ඕනිද? මොන වෙයි කියන්නේ? නෑ සියාතුමාමි අපි මේ සමාජ සේවයක් කරනවා. උදව්වක් ඕනද කියලා අහන්නේ මේ. අප්පට සීරි ඔච්චර දෙයක්ද බං? මේ අපේ වැස්සිගේ කිරි ටික දුවලා දීපල්ලකෝ බං. මේ මං කවදියෝ මට නම් මේ වැස්සිය අල්ලන්නේ නෑ. මං ගිහාමයි බලාගෙන ඉන්නේ කන්‍ය වගේ. වැස්සි හිතන්න ඇති උබුගේ නෑයෙක් කියලා. ඒකයි ඔය මගෙන් කුණුහට පාගන්න හදන්න එපා කවදියෝ. අනේ කොල්ලනේ වැඩි කරපල්ලකෝ බං. ගුණේ මාමි මට මේ වැස්සි වල්ලන්නේ නෑ. මේක අයිනවද? කවදියා කොල්ලෝ ඕක පරිවර්තනය කරලා කියපන්කෝ මට. මූ කියනවා මුට මේ වැස්සි වල්ලන්නේ නෑලු. අයිනවද කියලා අහනවා. අනේ පිස්සුද කොල්ලෝ මේ අහිංසක වැස්සි අයින්නේ නැහැ. පයින් ගහනවා විතරයි ඉඳලා හිටලා. මේ තඩි ආහත්තිට යකෝ. මේ බං කවදියෝ ඒ සියාතුමාමද කෑ ගැහුවේ? ඔව් බං සියාතුමාම කෑ ගැහුවේ. බුදු අම්බෝ. මේ උක්කුම් අපි ළඟට කාටද බං උදව් කරන්නේ? මේ අර අතන ඉන්නේ ජෝන් සීයා නේද? ටුට්ටක් ගිහින් බලමු. නාකිල්බෝ මොකද දෙකට නැමිලා කරන්නේ? අනේ මේ මයිකල් පුතේ බලපංකෝ බං මගේ මේ දත් ඇඳ බිම වැටුණානේ. අයිස් කිරිමක් කන්න ගිහිල්ලා. දැන් ඔය දත් ඇඳ නැතුව ඉන්නම බැරිද? ඉන්නක නම් මහ ලොකු දෙයක් නෙමේ බං. දත් ඇඳ නැතුව සීලවතී මාව දැක්කොත් එහෙම වසන ඉංගිරාවයිනේ බං. මේ උක්කුම් බලපංකෝ බං. ඩෝන් සීයාගේ හැට පැනලක් තියෙන මනමාලකම. ඒක නම් ඇත්ත බං. මී බං කවදියෝ වැස්සි එන අහිංසකයි නේ බං. ඒක නම් ඇත්ත බං.